සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. අපි නියෝජනය කරන්නේ මොබිල් එන්ජින් ඔයිල්. ඔයාලා දන්නවා දැන් ටිකකට ඉස්සෙල්ලා අපේ මංජුල මොටර්ස් එකේ වීඩියෝ එක යන අතරේ දැක්ක එන්ජින් ඔයිල්. ඉතින් විශේෂයෙන්ම අපේ මංජුල මොටර්ස් අධිපතිතුමා අපිට අවස්ථාවක් ලබා දුන්නා. මේ අද වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න තමුන්වන්සලා වගේ කාර්මික ශිල්පීන්ට එන්ජින් ඔයිල් පිළිබඳව යම් කිසි දල අදහසක් ලබා දෙන්න කියලා. ඉතින් විශේෂයෙන්ම මේ පිළිබඳව අපේ මංජුල මොටර්ස් අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට බෙහෙයොන්න ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඉතින් අපි නියෝජනය කරන්නේ ලංකාවේ මැක්ලරන්ස් ලුබ්‍රිකන්ට් කියන සමාගම. අපි තමයි ඔයාලා පාවිච්චි කරන මේ එන්ජින් ඔයිල්, මොබිල් කියන එන්ජින් ඔයිල් සහ ඒ වගේම ලොක්හීඩ් බ්‍රේක් ඔයිල් ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ එකම නියෝජිත විදිහට කටයුතු කරන්නේ. ඉතින් අපි දැනට අවුරුදු 25කට අධික කාලයක් කියන්නේ මොබිල් එන්ජින් ඔයිල් ලංකාවට ගෙනල්ලා බෙදා හරිනවා. ඒ වගේම ලොක්හීඩ් අවුරුදු 80කට වැඩි කාලයක් ලංකාවේ ඔයාලා දන්නව කාර්මික ශිල්පීන් විදිහට අපි තමයි ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ කටයුතු සිදු කරන්නේ. ඉතින් එන්ජින් ඔයිල් ගැන කතා කරනකොට මම හිතන්නේ මෙතන ඉන්නේ ඔක්කොම කාර්මික මහතුරු. ඉතින් තමුන්නාන්සේලා නිතරම එන්ජින් ඔයිල් නේද? බ්‍රේක් ඔයිල් අත ගාලා මේවත් එක්ක වැඩ කරන කට්ටිය. විශේෂයෙන්ම මෝටර් බයික් ශේත්‍රයේ. අද ලංකාව ගත්තොත් එහෙම වාහන වලින් වැඩිපුර මොනවද තියෙන්නේ? මෝටර් බයික් සහ ත්‍රිවිල්. ඉතින් ඒකත් එක්ක සම්බන්ධ පිරිසක් තමයි අද මෙතනට සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඔබ තමුන්නාන්සේලා එතකොට මේ එන්ජින් ඔයිල් භාවිතා කරනකොට මොනවද මේවලේ තියෙන ගුණාත්මක භාවය? මේව කොහොමද හදන්නේ? මම පොඩ්ඩක් නිකන් අද කියලා දෙන්න මේ එන්ජින් ඔයිල් කොහොමද හදන්නේ කියන එක පිළිබඳව. වැඩි වෙලාවක් ගන්න නැතුව. අපේ ගත්තොත් අපේ සමාගම එක්සෝන් මොබිල් කියලා තමයි යන්නේ. මේක 1860 ගණන් වල ආරම්භ වෙච්ච සමාගමක්. ඒකට ඔයාලා හිතා ගන්න පුළුවන් 1860 ගණන් වල ඉඳලා අද 2026 වෙනකන් පවතින මේ සමාගම මොනතරම් මේ නිෂ්පාදනය ක්‍රමයෙන් ගුණාත්මක විදියට පවත්වාගෙන යනවද කියන එක. ඒතර ඔයාලා සමහරව දන්න ඇති 1970 ගණන් වල විතර වගේ ලංකාව ගත්තොත් එහෙම මේ මොබිල් ෂෙල් වගේ සමාගම් ලංකාවේ තිබ්බා. නමුත් එතනින් පස්සේ නැවතත් ලංකාවෙන් ගියා. මුල් කාලේ ඒතකොට 2000 වෙනකන් තිබ්බේ ඔයාලා දන්න අර එක බ්‍රෑන්ඩ් එකක් විතරයි. ලංකා ඔයිල් කියලා නේද? සමහර ඩීසල් වාහන වලට අපි දන්නේ DS40 කියන එක. නමුත් 2000 අවුරුද්දෙන් පස්සේ නැවතත් මේ පෞද්ගලික සමාගම් වලට එන්න අවස්ථාව ලබා දුන්නා. අන්න ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මොබිල් සමාගමත් 2000 වර්ෂයේ ලංකාවට ආවේ. දැන් එන්ජින් ඔයිල් කම්පැනි කීයක් තියෙනවද සාමාන්‍ය ඔයාලට? මගේ වීඩියෝ එකෙත් මම දැක්කා සෑහෙන ප්‍රමාණයක් පෙන්නුවා. මම වැඩි වෙලා ගන්නෑ. දැන් තියෙනවා කම්පැනි 37කට ලයිසන් දීලා. දැන් කම්පැනි 32ක් විතර එන්ජින් ඔයිල් ගේනවා ලංකාවට. හරිද? එතකොට එයින් එක සමාගමක් තමයි අපි මොබිල් කියලා කියන්නේ. එතකොට මොබිල් ගත්තොත් එහෙම ලෝකේ තියෙන අති විශාල සමාගමක්. ඒක තමයි මම පෙන්නුවේ අර 1860 ගණන් වල. ඒ කියන්නේ අවුරුදු 200කට ආසන්න කාලයක් වෙනවා අපේ සමාගම පටන් අරන්. ඒකට ඔයාලා හිතා ගන්න පුළුවන් මේ වගේ නිෂ්පාදනයක් මොනතරම් විශ්වාසයෙන් ඔයාලට දාන්න පුළුවන්ද කියන එක. නැත්නම් මේ අද ඇවිල්ලා හෙට පහලා එහෙම යන කම්පැනියක් නෙවෙයි අපි. ඒක ලෝකේ ගත්තොත් එහෙම ලෝකේ රටවල් 200කට කිට්ටු වෙන සෑම රටකම වගේ අපේ නිෂ්පාදන අලෙවි වෙනවා. ඒ වගේම තමයි අපි මේ ඔයාලා පාවිච්චි කරන මෝටර් බයික් වලට විතරක් නෙවෙයි ලංකාවේ දැන් සමහර එන්ජින් වල හදුවොත් එහෙම එක කොටසකට විතරයි වාහන වල දාන්නේ වෙන්න පුළුවන්. නැත්නම් අපි ගත්තොත් එහෙම මේ සෑම ශේෂ්ත්‍රයකටම ඒ කියන්නේ ෆ්ලයිට්ස් වලට නැත්නම් නැව් වලට නැත්නම් ලොකු පවර් ප්ලාන්ට්ස් වලට නැත්නම් ඊටත් වැඩිය ඉන්ඩස්ට්‍රියල් ශේෂ්ත්‍රයට මේ සෑම ශේෂ්ත්‍රයකටම ආවරණය වන පරිදි එන්ජින් ඔයිල් හදන අති දැවැන්ත සමාගමක් තමයි මොබිල් කියලා කියන්නේ. ඉතින් ඒකින්ද මොබිල් ගැන මම ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. කාල වේලාව ගියපු හින්දා මොබිල් සමාගම අපි ගත්තොත් එහෙනම් මම විශේෂයෙන්ම කියන්න ඕන අපි ඒ කියන්නේ අවුරුදු 150ක් විතර මේ ක්ෂේත්‍රයේ ඉඳලා සෑම ක්ෂේත්‍රයකටම අවශ්‍ය එන්ජින් ඔයිල් නිෂ්පාදනය කරන හින්දා තමුන්නාසලට බය නැතුව මොබිල් එකක් ඔයාලගේ ත්‍රිවිල් වලට නැත්නම් මෝටර් බයික් එකට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් කුරුවටක දේශයේ මංජුල මොටර්ස් එකේ මම හිතන්නේ අපිත් එක්ක දැන් අවුරුදු 3ක 4ක කාලයක් ඉඳලා අපේ නිෂ්පාදන අලෙවි කරනවා. ඉතින් ඒකට බේම්මින් ස්තුතිවන්ත වෙනවා.